ඉන්දියාප්පු කොත්තුව හරිම ලේසියෙන් ගොඩක් රසවත් විදියට හදන්නේ කොහොමද කියලා තමයි අද මම අරගෙන එන්නේ. ඉතින් මේ විදියට හැදුවම නම් මාරම රසයි ආයි කියන්න වචන නැහැ. සුපිරිම සුපිරි. අපි බලමු කොහොමද මේ විදියට හදන්නේ කියලා. මම ඉන්දියාප්ප 55ක් අරගෙන තියෙනවා. ඒකට හරියන්න කැරට් අල ගෙඩි දෙකක් ගත්තා. ගොඩක් ලොකු ගෙඩි දෙකක් නෙමෙයි සාමාන්‍ය ගෙඩි දෙකක් ගත්තා. ඒ වගේම ලීක්ස් මෙන්න මේ ප්‍රමාණය තමයි අරගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ටික කපා ගන්න. ඊළඟට ඉඟුරු සුදු ලුණු හොඳට සෝදගෙන පොඩිවට කොටා ගන්න. ඒ වගේම පොඩි බීලුණු ගෙඩියක් ලොකු ගෙඩියක් නම් බෑයක් ගත්තම හොඳටම ඇති. මෙන්න මේ විදිහට කපා ගන්න. රම්පේ කරපිංච අමු මිරිස් මේ විදිහට සෝදානම් කර ගන්න. ඉතින් මම ඉන්දියාප්ප නම් මෙන්න මේ ප්‍රමාණයට තමයි කපා ගත්තේ. ගොඩක් ලොකුවටවත් පොඩිවටවත් කපන්න එපා. මේ ප්‍රමාණයට කපා ගන්න. මේ බලන්න ලස්සනට තියෙන්නේ ඉතින්. ඊට පස්සේ මම තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට සොසේජස් කා 3ක් විතර පොඩිවට කපලා මේ විදිහට බැද ගන්නවා. මොකද මම චිකන් ෆිෂ් මුකුත් අද එකතු කරගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විදිහට සොසේජස් කා 3ක් විතර එකතු කරගත්තේ. ඉතින් මේ ටික අපි ඉවත් කරගෙන මේ තෙල් එකටම ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගමු. ඒ ටික හොඳින් බැදීගෙන එනකොට අපි කපාගත්ත ලුණු ටික ඒ වගේම කරපිංචා රම්පේ මේ ටිකත් අපි එකතු කරගෙන සෝයා සෝස් ටිකත් එකතු කරගමු. ඒ වගේම මම කපාගත්තු කැරට් වලින් ටිකක් ඉතිරි කරගෙන ඉතිරි ටික තමයි දැම්මේ. ඉතින් මේක මික්ස් කරලා ආයි අපි ලීක්සුත් එහෙමයි ටිකක් වෙනම තියාගෙන ඉතිරි ටික මේකට දාමු. දාලා හොඳට කලවම් කරලා ඔයාට මේකට තියෙනවා නම් කැමති නම් විතර සුප් කැටයකින් පොඩි කෑල්ලක් එකතු කරගන්න. ඒ වගේම ගම්බිරිස්, කෑලි මිරිස්, කහ මේකට එකතු කරගන්න. ලුණු කුඩුත් එකතු කරගන්න. ටිකක් වැඩිපුර සැරට මේක හදාගන්න. මොකද අපි චිකන් ෆිෂ් මුකුත් මේකට එකතු කරන්නේ නැහැ. ඒ වගේම මේක අපි දැන් ඉන්දියාප්ප ටික දාලා හොඳට මේක කොට කොට කලවම් කරන ගමන් අර අපි තියාගත්තු කැරට් ටිකයි ලීක්ස් ටිකයි ආයිත් මේකට අපි එකතු කරමු. මෙන්න මේ විදිහට කොට කොට හොඳින් මේක කලවම් කරන්න. ඉතින් දැන් අපි ලිපත් ඕෆ් කරගෙන මේක තවත් හොඳට කලවම් කරගමු. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. මේක මාරම රසයි. ආයි මේකට මුකුත්ම ඕන නැහැ ඔයාට කන්න. ඔයා එක දවසක හොදි හදනවට වඩා ලේසි මේ වැඩේ ඔයා හදලා බලන්න. ඉතින් රසට කන්නත් පුළුවන්. ඒ වගේම මේකට චිකන් ෆිෂ් මොනවත්ම ඕනෙත් නැහැ. හැබැයි ඔයාට පුළුවන් නම් මේකට චිලි පේස්ට් එකක් එකතු කරන්න. ඉතින් චිලි පේස්ට් එකක් එකතු කරාම නම් පට්ටම රසයි. මම චිලි පේස්ට් අනිවාර්යයෙන්ම හදනවා මේක ඉන්දියාප්ප කොත්තු හදන දවසට. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්න මාරම රසයි ආයිත් නෑ ඔයා මාර මාස වෙයි. එක දවසක් මේ විදිහට හදලා බලන්න. දැන් කොහොමද ලස්සනයි නේද? ඒ වගේම තමයි රසත් සුපිරිම සුපිරි.